ෆොටෝ එකක් ගන්න හදන්නේ. ඔන්න හොඳ ඇක්ෂන් එකකින් ඉන්න කට්ටිය. හරිද? රෙඩි වුණාම කියන්න. රෙඩිද? එන ෆොටෝ එක ගන්නවා. අන්න හරි. අන්න හරි. අතට තියෙන ගෙජමැටික් ටික බලන්නකො. මේ සරංගල් ටික ඇතුළට දාගත්තේ ගොඩක් අමාරුයි. මෙන්න අලුත් වවුලා. බරපැත්තනේ ගන්න ඕනේ. මෙන්න අපේ පරණ ගෙම්බා. බල ඕ මෙන්න එදා බොහොම අරින් බේරගත්ත වවුලා පොල් ගහක පැටලිලා. මෙහෙම ගන්න බැරි නේද? උලුම් වල තියෙන්නේ. ඔව්නේ. හරි. අවින්ද? පිළිවෙල තියන්න කොහේද? අට දාන්න එපා. අට දාන්න. කොන සෙනිතගේ මේ ලුණු සම්බෝලේ. මේ දෙකයි 8යි. මේ සරංගල 6ක් තියෙනවද යවන්න? 8ක් තියෙනවා. 8 මේ දෙකයි තව 6ක් එකතු වෙන ඔක්කොම 8ක් තියෙනවා. එන්න සරුංකල් දැන් ඔදිගිරේ හතරක් තියෙනවා නේද? එහා පැත්තට යන්නේ මෙහාටද?
අරන් අමාරුද සේරු ගල්ල ගන්න ඈ නූල් තියන්නේ නැත ඔක්කොම ඈ අයන අරක තමයි මෙතේ දාලා දෙන්න පුතේ මේතන ඉමු එහෙනම් ඉඳන් අදිමු ඉන්න දැන්ට ගිහිල්ලා ගලුවේ මේක වෙන්දේ ඔය බිමින් කොහෙද තියන්නේ රැල්ට ගිහින් දිගාරින්න වෙන්නේ අර කරලා ඉමු මේකට ගන්න අරගෙන් බය වෙනවා මේ ගැටේ දාන්න ගැටේ දාන්න ඒ පාර හරි ෆොටෝ හොයාගන්න බෑ අනේ වරදිනවා ඉතින් මේක ගන්න කොටද නූගම්පු මොට්ටක් වා අපේ ඉංග්‍රීසි පොඩි ලස්සනයි නේ බලන්න ඉසර කොහොමද තදයිද ඔක? ඈ? තදයිද? තදයිනේ මේ බලන්න. ගහක් අදිනවා වගේ. අම්මා මෙන්න මේ ගලවන්න යන සරුන් කල් දෙක අපි. දැන් නම් දෙන්න වලකට ඇවිල්ලා. වවුලයි ගෙම්බයි එක ළඟ ඉන්නේ. දැන් තව සරුන් කල් ගොඩක් තියෙනවා යවන්න. කොහොමද තදයිද? තදයි. මේ ක්‍රීන් ගන්න අනිත් ගෙම්බත් වෙන උඩ ඇති අපේ මේ අපිට කරදර අඩුවෙන්ම කරන ගෙම්බව දැන් ඔන්න ගුවන් ගත කළා තනියෙන් යවන්න දැන් අපි යවන්න හදන්නේ ඉබ්බව. මොකද සයිස් එක ඕකේ? ඒක සයිස් 18. බලන්න. මේ ෆොටෝ හොයාගන්න එපා දැන්. හමුණා.
අපි සරුංගල් තුනකට තියෙනවා. ලොකුම ගෙම්බයි, හොඳම ගෙම්බයි, වවුලයි. දැන් හතරෙන්ට යවන්න හදන්නේ ඉබ්බව. අතර උලන් තියෙනවා පුතේ. අතර උලන් තියෙනවා. නෑ දිගටම ගහන්නේ පොඩ්ඩක් ඇලවෙනවා ඒක ප්‍රශ්නයක් නෑ. නෑ යන් ඔව්. ඉබ්බ මාර පාත් කන්න එපා. ඔව්. ඊ වලපන් තදයි කියන මාර මාරියෝ තියන් ඉන්න. නෝටයක් දීලා තියන් ඉන්න බෑවක නේද? යන් ඩබ්බේ දීලා ඉවරයක් කරා. වා? ඇයි? බෑ අල්ලන්න බෑ වෙලාවකට. පොඩ්ඩක් ඩැමේජ් වෙලා තියෙන්නේ. මාර ඇවිල්ලා යන්නේ ඒක. කොහෙද ගෙම්බ යන්නේ? හරි. මොකද්ද කරලා තියෙන්නේ? අර ඒක දන්නේ නැහැ කරලා. ඕනේ අර ඇතෙන් කරලා තියෙන්නේ. අර ඒක ජෙට් එකක් වගේ මෙහාට එන්නේ. හරි අන්න ඒක ගන්න ඕනේ. ඔව්. මේ සනුකල යන පැත්තට නෙමෙයි අනිත් පැත්තට යන්නේ අර. මෙන්න මේ පැත්තේ තියෙන සනුකල මෙන්න මෙහාට ගියා. දෙනිතේ මොකද වෙලා තියෙන්නේ? දැන් හරි. තව එකක් දීලා තියන්න බැරිද? නෑ බරයිනේ. පැයට බායෝ. මොනේ අන්තන් ගෙම්බා කෙල් මෙහා අනිත් පැත්තට ආවා. මේ උඩ තියෙන සනුකලේ පැටලා තියෙන කොයිද හොයන්න බෑ. මේ උඩ ඩොට් එක වවුලෙක් ඉන්න එක පැටලා තියෙන්නේ. ඔව් ඔව්. හරි හරි ගියාද? ඒක මාර මං කවදාවත් දැක්ක නැහැ සනුකලක් එහෙම යනවා. මේ මාර සුරක් ගියා එකනේ. ඔව්. ඒ අර මං හිතා අර කඩයි යනවා නේද? අර කඩයි යනවා පැටලි යනවා අර තියෙන්නේ මේ වලකුලි. බලමු පෙනේද කියලා උකට පෙන්නන්න මේක. ඒක අරහෙන් නූල ඇත්තල්ලි වෙලා මේ සරුංගේ පැටලලා තිබ්බේ. ගෙම්බා. ඔව්. මෙන්න මෙතන දෙන සරුංගලයක්. පේන්නේ නැහැ. අමේ තියෙන මේ තියෙන. මෙන්න මේක එහා වෙලේ කොහෙද අරින එකක්. මේක පැටලුණා අපේ ගෙම්බෙක්ව. අර ඉස්සර ගෙම්බ ඇල වෙලා ගියේ මෙන්න මේක පැටලලා. දැන් මේක කොහෙද ගිහලා පැටලලා තියෙන්නේ. මේ නෑරයට අර සරුංගලේ ගන්න බැලුවා. අතේක. බලාගෙන අතපැකට වෙයි පැන්නොත් තිබ්බනේ මං අරගෙන පැන්නොත් එහෙම ඉතින් ආයි කාට්ට ගාවටම කට්ටත් කැපෙනවා බටේ කඩලා තිබ්බට බටේ කැඩෙන්නේ නැතුව තියෙන්නේ අපෝ මටත් ආදවුසයි නේ මං අර ඒ වගේ තුනක් විතර ඇති කඹේකින් යවන්නේ නැව් කඹේ යවල මේ හත් වල හැම ගියලා දෙන්නේ මට අරුන් දෙන්න සත පායකට සුවර් නෑ උ අරුන් දෙන්නම හිතෙන්නේ එළිය
මේ බබා ඔයාගේ කටහඬක් තියෙනවා මේ YouTube එකේ. ඔයාගේ කෝල් එක රෙකෝඩ් කළා ඉතින්. ඕම මානවල්. ඕක ඉතිකොල ඕක ඉරෙන්නේ නැහැ පුතේ. බය වෙන්න එපා කිසි දෙයක. දැන් ඔතනට. අරංගල් දෙයක් ගත්තා. මේ දෙනත් එවන්න යන්නේ. ඉතින් පණිදි බලාගෙන ඈ. පණිදි බලාගෙන දුන්නේ. ඔව්. මේ පාන් රෝස් පාන් ස්ප්‍රයිට් වතුර ඔය මැද තියෙන එක එල්ලෝ තකම් දැන් යන්නේ පාන් කන්න ඔන්න කෑලේ කිලෝ තිබ්බා නයික් ඕනේ කියලා අපි ගාව නයික් නැහැ ඒත් ඔය අපේ යාළුවෙක් කියපු නයික් මේ ගෙම්බ දෙන්න තියෙන හොඳම ගෙම්බ දෙන්න තියන් ඉන්නේ දැන් ඉන්නේ එක්කෙනෙක් නැනිත කියලා ඔව් රත් වෙනවනේ අපි ඊයේ පොඩ්ඩක් මොඩිෆයි කරලා හදපු කළු ලොකු ගෙම්බා. දැන් හොඳට උඩ යනවා. මේ ගෙම්බ දෙන්න ඉන්නේ. නැත්ත අහු වෙනවද? නෑ නියමයිනේ. නයාව ගන්න අහු වෙනවද කියලා බලන්න. නයාව හොයන්න අමාරු සුදුනේ. වන්නවර සුදු ඉඳනේ. හැපින්නක්. ආරිය මතක් කරගන්න. මේ කෑලි කැඩිලා නේද ඒකේ? රිපෙයාරයක් කරන්න වෙනවා. හරි සරුගල ලස්සන හොඳයි ඒක. ශාමෝද. ඔය දෙන්න ගියොත් කොහොමද අරන් තමයි ඉන්නේ. දැන් අපේ එකත් ගහේ පැටලුණා ගිහලා රන් ආවා. එන්න ස්ටෝරි කියන්න බං ඒ ස්ටෝරි එක කියන්නේ ඉතින් අර පොඩි එකාට ගන්න කියලා කිව්වා ඌ ගත්තේ නෑ ඇයි ගත්තේ නැත්තේ ඌට ගන්න බැරි වුණා ගල් මාට්ට දාලා ගන්න කි ගන්න බැරි වුණා ඊට පස්සේ ගන්නක් ගත්තා මේ හැබැයි සරුංගලේ ෂෝක් ඈ ලස්සනයි නිය සරුංගලේනේ හොඳට හදලා තියෙනවා නේ නෑ ඒ ඊටිකොල දෙක ඊටිකොල දෙකක් තියෙන්නේ රළුත් ඊටිකොල අලවල තියෙන්නේ අනිත් ඒවා ගොඩයි ගහේ කෙලින්ද දිමිද එහෙනම් පාන් කමුද ini sarung lagi kan ayah nih oke tekan ini mulai mau tekan paling ame jatuh mau tekan ayah ti sarung lagi kan එක තැනකින් තියන්න ඔක්කොම ටික හරි කොහොමද තියන්නද ඔව් කරගෙනවද? ඔව් මේ කරට. හරි. දැන් ඔන්න කවුරු හරි ආවොත් මේ සරුංගලුවේ නූල් පන්දුවේ ඔක්කොම තියෙනවා ඈ. අර යන්න ලේසි. යවන්න ඕනේ අර යන්න ඕනේ මෙතන උඩ යවන්න තියෙන්නේ. ඈ මෙන්න අල්ලපු එකා දැන් අපිට දීලා යන්න දී. මෙන්න අපි යවන්න බැරි වෙච්ච ගෙම්බා මෙන්න වද දුන්න ඉබ්බා මේකත් යවන්න බැරි වෙච්ච ඉබ්බෙක් ගෙම්බෙක්. මේකට පැච් එකක් දාන්න යන්න දැන්. එකක් බිමකට ගහලා තියෙනවා අර කරයි යනවා ලොකු එක කරයි යනවා පයින්ද තරංගලෙත් එක්ක මරු අපි එන්නම් ඒ දණ්ඩෙන් ඈ ඔහෙන් යන්න බෑ අපිට
හරිනේ. Iya. පාන් කන්න යන්නේ. අපි බය නැතුව. ඈ? අනේ ඈ. අපේ එච්චර තද නෑද? ඔන්න අපි දැන් කෑම කණ්ඩායි යන්නේ. කෑම කියන රෝස් පන් මහලු කෑම නෙමෙයි. Mana kawan dah tu? Ah. ගොම්බෙට්ටක් තියෙන එකත් කලව කරන්නේ. Yang hari yang ni tu cuma. Kapal dia dia. Kami tadi. Amma dulu. බලන්න සම්බෝලේ. අම්මා නේ. ඔන්න ලුණු සම්බෝලේ. Kena kan nak belum. දැන් ලුණු සම්බෝලේ මොනවද ඉපත් කිය හැකි? ඉස්සර ගන්න එක. Budi mana ni? බුද්ධිම නෑද නේ. ආවත් ගන්නක එක. ඕක අපි රිපෙයාර් එකම කාලේ වෙරලා. Hadis ni berapa dia? මාත් ගන්න දෙක. ගන්න. Enggak sama. රසයිද? එළද පට්ටද? කොහමද මේ සම්බලේ හොඳයිද? Kazu pahai. Mungkin tinggi ada badan ni mana ni tu? Mungkin ini komen dia dia badan. මේ ගොම්බෙට්ටක් තියෙන එක තුන ගායන කන්න කනවා මේ. Gambaristan. Gambaristan. වරක් තියෙනවා. සෙන්ද කකුල කුණ ගෑවි බලාගෙන ඉරපිටක් අද්දාගන්න එපා අඬු. Rajakiya kabul me. ඔය කියලාද මඩ? Yaar makulan ගන්න ගිහිල්ලා මා වැලේ වැටුණා. හැබැයි සරුංගලේ ගත්තනේ කොහොම හරි? අරගෙනම තමයි යාර. ඉතින් අරුන් ඉල්ලයි කියලා ඉල්ලු වෙන්නේ. කොහොමද දර්ශනීය ලස්සන අපි ඉන්න තැන. අපේ එකට chance එක දුන්නා. ඒක සෙන්තලේ ගේ පේනවා ඈතින් ලස්සනයි. මුදුන් වෙලා අර හොලන්න නැතුව. මගේ ගන්න මා බාණ්ඩ යන්නේ මේ shopping bag මේවා නේද garbage bag නේද බාණ්ඩු ලස්සන තිබුණ උඩ ගියාට නයි රාජා බෑර බඩිද ඉතින් ඉවරයිනේ අම්මෝලි ඉවරයි මේ මොකෙද්ද බා රවුලේ තමයි වවුලෙන් නෙවෙයි නැගලෙන් රෝනේ නෙවෙයි චොපර එකක් කරන් ගියා නෑ අරයි යනවා මේ ඒගොල්ලෝ කොහෙද යන්නේ නයාගෙන පොකට්ටිය උඩාද නයයි ගෙනේ පුකට්ටි එන්නේ උණබඳුරෙන් පල්ලෙහා පාරේ ආ නයා ගියයි අන ගෙවල් පෙරලගෙන වැටෙන්න යන්නේ ගෙම්බා ඔන්න අපේ
මොඩිෆිකේෂන් එකෙන් පස්සේ ගෙම්බා හොඳට මුඩ ගියානේ. හොඳට මුල ගියා. සතුටුයි. කොන් තුනක නූලුත් තියෙනවා. ඔව්. සරුංගල් තවාන ගාමේ ඔකත් තියන්න ගිහිල්ලා. ඕ පැටලෙට හරි හරි. අයියෝ එහෙම සලකන්න එපා ඒ සරුංගලේට. අද මොකද කියන්නේ සරුංගල් කීයක් ඒවද සරුංගල් කීයක් ගෙනවද 1 2 3 4 5 6 7ක් තියෙනවනේ. 7න් එකක් අද ඇල්ලුව එකක්. ඒක ගන්නට අනිත් 6න් අපි කීයක් ඇව්වද? 1 8ක් තියෙනවා ඉන්නකෝ. ඔව්. නෑ භාගයක් ගෙනාවේ නැද්ද භාගයක් වාහනේ ඇතුලේ? ඔයාලා ගෙදර දෙකක් තියෙනවනේ. අපරාධය අර බවුලා ගේන්න තිබ්බේ. එහෙනම් දාන්න. ඒකත් ගේන්න විතර ගහන්න තිබ්බනේ. මේ සරුංගල් දෙයක් අඩු. මේ උක ගෙනාලා වෙලා මදි වෙයිනේ. වෙලා මදි වෙයි දැන්. ඔව්. දැන් මෙතන තව සරුංගල් දෙයක් අඩුයි. දැන් මම 1යි 2යි 3යි 4යි 5යි 6යි 7ක් තියෙනවා. කොනේ මේක අල්ලපු එකක්. ඊළඟ ගෙම්බව යන්න බැරුව ගියා. කහපාට ඉබ්බව යවුවා. හුලං මදි හින්දා බෑවා. මේ ලොකු ගෙම්බව දැන් බෑවේ. හොඳට මුඩ ගියා. එතකොට මේ වවුලා ගහකට පැටලුණා. කොමරි සෙනිත බේරගත්තා. ආයිසාර සෙනිත දෙන්න බේරගත්තා. ඊට පස්සේ ඔය නිලුයි කලුයි පටිපටි තියෙන ගෙම්බ හොඳම එකක් දැන් බෑවේ. අර ගෙම්බව යවන්න බැරුව ගියා. මේ මෙතේ ඔයගොල්ලෝ කැමතිම සරුංගලේ මොකද්ද මේකේ? සෙනිත එක 1 2 3 කියන්නේ. ආ මොකද්ද එක? එක මේක. ආ දෙක? දෙක නිලුයි ගලුයි. ආ තුන? තුන තුනයි බවුලා. තුන වවුලා. ආයිසාර? මමත් එහෙම තමයි. ඒ පිළිවෙලමයි. එක මේ දාන් කොටු ඉබ්බා. ආ දෙක අර යා පැත්තේ නිල් පාට ගෙම්බා. ඔව්. තුන අර අදල්ලපු. අදාළව ගානේ. හරි හොඳට උඩ යන එක. මේ සෙසත් කොහොමද කියන්නේ? ඒරිය තමයි හොඳ වතුරට කියන්නේ. මොකද්ද එක? එක මොකද්ද? මේක තමයි මන්න. දෙක? දෙක වව්. වවුලා. තුන? තුන ඉබ්බද. මේ උතරින් නිකන් දුන්නත් එපා කෝකද? ඔක්කොම ඕනේ ඈ? නිකන් දුන්නත් එපා කියන එක. ඒක ෂුවර්නේ. හරි අපි මේක සෙනිත කියන්නේ උතරින් එපාම කරපු එක ආවට නිකන් දුන්නත් ගන්නත් එක කෝකද? දැන් යවපු තීරණත් එක්ක දැන්ට නම් එපාම වෙන එක තමයි. ඒ මොකද? මගේ හොඳ පණ ගියාම මෝ ඇදින්නේ. හරි. එතකොට සෙසත්ගේ මොකද එපාම කරපු එක? නේද ඉන්න දැන් අර ෂුවර්නේ. ආ යා ෂුවර් නෑ. විශාලගේ? මට විශේෂත්වයක් නෑ ඉතින් ඔක්කොම මේ අන වගේ යාළුවා ඇවිල්ලා ඉන්නවා. චූටි කුකු. මේ චූටි කුකු මොකද කියන්නේ? මේ ඔයා කැමතිම සරුංගලේ කියන්න ඔක ගිහිල්ලා. ඈ? චූටි කුකු. මගේ නම් ෆුල් ස්ක්‍රීන් දී. අන්න සරුංගලේ බානවල යන් හෙනන්නේ. ඒක ගම්මුකෝ දැන්. ගන්න එක එක. මේ කියලා ගන්නයි තියෙන්නේ කොහොම නූල් පන්ද. බලමු දැන් කවුද ගන්න කියලා ඉස්සෙල්ලා මොකද්ද ගන්නෙ? ඉබ්බව. ආ. අන්න ඉෂාර ආසමයක් ගත්තා ඉෂාර. තව එකක් ගන්න. ආ පොඩි එකක් ගන්නකො. අර ළමයාට දෙන්න එකක්. අනුරට මේක ඒක දෙන්නකෝ මේකට. කොහොම හටේ එකකින් හිටන් එකක් ගන්නවා. අරක ඔව් නේ ගන්න වෙයි. පුළුවන්ද ගන්න? මාලස්ස. පුතා තිසරෙන් වත්තන්න තින්. ඒ සෙට් එකත් ගන්න ආම්මට සිරි. මෙන්න අපේ සරුංගල් සෙට් එක ගමන් කරනවා. මේ ගමන ෂා වැඩක් නැහැ කියලා. මේ ෂා. ඔන්න සරුංගල්. අදට ඉවරයි. අදට ඉවරයි. එනි ඉෂාරගේ දැන් ලස්සන සංගත තුනක් තියෙනවා. සෙන්තකව දෙකක් තියෙනවා. පැයක දෙකයි නේ. ඉවරයි ඉවරම නෑ කියලා ලබන සතිත් එමු. හතරෙන් අහලා පොලේ ගන්න. එහෙම බලලා. මාර ලස්සනයි. මාර කලපුල හරුංගල් ටික. ඒ සෙනිත දුවන්න එපා හිමින් යන්න එකට යන්න. නෑ නෑ අර පස්සට වත්. නෑ. සෙනිත පොඩ්ඩක් ස්ලෝ වෙන්න. අට්ටිකේ සයුංගල් දෙකක්.
පොඩ්ඩක් අමාරුකට තියෙන්නේ. කටේ නූල් පන්දු. මේ ගෙදර එන්න තමයි යන්නේ. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මං ගෙදර ඇවිල්ලා ඒ කටේ නූල් පන්දු හිර වෙයිවා. ඔය ගෙදර ඇවිල්ලා හරිය ගලන් යනවා ඉහළට. ඒ බදන තාත්තක ගියා. හොඳයි දැන් ඉතින් මෙහෙම ගැම්මට ගිහිල්ලා වඩ ගන්නත් ඒ. අම්මෝ අරගොත් අපි. රැල් පැටලෙනවා. අනේ කියන්නකෝ. ඉතින් මේ නූල් පන්දුව කටේ ගෑනේ. හරියට පුතේ බලන්න පාරට බලන්න යන්න. පාරට ඇති කල්පනා යන්න. හරි හරි. පාර මැදට යන්න එපා. අයින මෙයා. hari hodi ada. Foto. Abis foto kamu hari. Hari sir, thank you bilang ya. Hari. Hari, ayo ambil. Hari. Hello. Oh, dia karena baru gaya ada. Ada betul dalam ini? Mehin dalam ini? Bahan mereka? Ini asal ini, oke nih menurut dia. Oke, tapi dan patchnya kudu mana? Oke, hari lain nanti tulang mana pido? Mega ya. हाँ, oh,